රයිට්. ඔන්න AC බස් එක. මේගම යන බස් එකේදී මේගම ඉන්න කට්ටියට එහෙම බලා ගන්න පුළුවන්. දරණියගල ඉඳලා යන්නේ නේද? ඔව්. ඔන්න ඒ විදිහටම අනිත් එක මේකේ බොනට් එකේ පවා අරින්න පුළුවන් මේ මං හිතන්නේ. ඔව්. මේ ඒක තියෙන සිස්ටම් එකත් මේ විදිහටමනේ. ඔව්. ඒ දැන් කියන්නේ සාමාන්‍ය බස් එකේ තියෙන විදිහටම තමයි හදලා තියෙන්නේ. ඔන්න ලයිට් ටික. මේ දොරත් ඒ විදිහටම තමයි අරින්න හොඳ තියෙන්නේ. ඔව් අරකේ දොර වෙනස් ඒ විදිහට. ඔව් ඒකෙත් තියෙන මේ විදිහටමයි. මේ විදිහට මේක. ඊට මේ මෙතන ඩමි AC එන්ජින් එක. රයිට් ඔන්න. ඩමි AC එන්ජින්. මේ ඔක්කොම අරින්න පුළුවන්. ඔව් නේ. රයිට්. එහා පැත්තේ මොනවද තියෙනක බලන්න. ඩිකී. අපි ඩිකියත් බලමු. ඔව් එහා පැත්තෙන් මෙන්නම් කියලා. රයිට්. ඒකෙත් ඔන්න සිග්නල් ලයිට් තියෙනවා. අනිත් පැත්තට හරවලා. ඔන්න ඉතින් AC බස් එකේ පසුපස ප්‍රදේශය තමයි දැන් තියෙන්නේ. දරණියගල කොළඹ ඒ විදිහටම ගහලා තියෙනවා. මේ කොළ පාටින් අරක කහ පාටින් ඉස්සරහ ගහලා තියෙන්නේ එහෙමද? ඔව් මේකේ කොළ පාටින් තියෙන්නේ. ඒ ආයේ විදිහටම තමයි ඔයා ගහලා තියෙන්නේ නේ ඔක්කොම. රයිට්. ඊට පස්සේ අරින්න පුළුවන්. ඒකත් අර විදිහටම තමයි තියෙන්නේ නේ. ඔන්න ඉතින් ඩිකිය තියෙනවා. එතකොට මේ සිග්නල් ලයිට් එහෙම ඔයාලට පේනවා නේ. ඒ ඔක්කොම වැඩ. ඉතින් මේක රිමෝට් වලින් නෑ නේද? අරක රිමෝට් එකෙන් හදලා තියෙන අරක ගණන් ගියත් මං හිතන්නේ යන්නේ නැත්තේ රිමෝට් මේකත් එක්ක. 15000ක් විතර. ඔව් අමුද්‍රව්‍ය වගේ තමයි. මේකේ සයිඩ් ජනෙල් අරින්න පුළුවන් වීදුරු. බලමු අපි අර. මේ සයිඩ් දොර ඇරියා. රයිට් එතකොට මේ සයිඩ් කණ්ණාඩි මේවා කරන්න පුළුවන් එහෙම නේද? මේකේ නම් අර පොඩ්ඩයි පුළුවන්. මේක ගොඩක් මේවා කරන්න බෑ අරකේ වගේ නේ. මෙතන මේ උඩ බලන්න හදලා තියෙන්නේ. ඔය එයා කන්ඩෙන්සරේ. මෙතන ස්පූල් ටැංක් එක තියෙනවා. ඔව් බලමු. දැන් මේ විදිහටම තමයි අර බස් එකේ තියෙන්නේ නේ. නන් ඉතින් මාර නිර්මාණය මාරම ලස්සන.